ටෝක් විත් නිලා සමග ජීවිතය දිනන්න. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. පොඩි කාලේ ඉඳලා අපි සමහර දේවල් වලට රැවටුණු වාර ගණන නම් ගණන් කරන්න අමාරුයි නේද? ඒ තරමට හොඳට ඇඳිලා තියෙනව නේද? ඔයා කවදා හරි හිතලා තියෙනවද? අපිට සමහර බොරු ඇත්තම වගේ පේන්නේ ඇයි කියලා. ඒක ආදරයකදී වෙන්න පුළුවන්. බඩුවක් ගද්දි, ණයක් දෙද්දි, ගද්දි, වැඩක් කරද්දි, සල්ලි ආයෝජනයකදී වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අන්තර්ජාලයේ යන පුවතක්, ඒ වගේම දේශපාලනයේදී, නැත්නම් කවුරු හරි කියන දෙයක් වෙන්නත් පුළුවන්. අපි රැවටෙන්නේ අපේ මෝඩකම නිසා නෙමෙයි. අපේ මොළය වැඩ කරන විදිහේ තියෙන පුංචි පුංචි හිස්තැන් නිසා. ඇයි අපි මේ තරම් ලේසියෙන් අනුන්ගේ ගැටවලට අහු වෙන්නේ? අද විද්‍යාත්මකව හොයලා බලමු මේ ගැන. මේ රැවටීමට හේතුවක් වෙනවා තහවුරු කිරීමේ නැඹුරුව. සරලවම කිව්වොත් අපි හැම වෙලේම හොයන්නේ අපි දැනටමත් යන්තම් හෝ විශ්වාස කරන අපිට වාසියක් වෙයි කියලා හිතන දේ හරි කියන තොරතුරු විතරයි. උදාහරණයකට ඔබ කෙනෙක්ට ආදරය කරනවා නම් ඔහු හෝ ඇය කරන වැරදි ඔබේ මොළයට පේන්නේ නැහැ. මොකද ඔබේ මොළයට ඕන කරන්නේ එයා හොඳ කෙනෙක් කියන ඔබේ මතය තහවුරු කරගන්න විතරයි. විද්‍යාත්මකව කිව්වොත් අපේ මොළය අපිට රිදෙන ඇත්තට වඩා අපිට සතුටු හිතෙන බොරුව විශ්වාස කරන විදියට හැදිලා තියෙනවා. Taman කැමති විශ්වාස කරන දෙයක් ඇස් පනා පිටම බොරුවක් කියලා ඔප්පු කරන්න හේතු 1000ක් තිබ්බත් ඒක බොරුවක් කියලා පිළිගන්නේ නැහැ. හැබැයි කෙනෙකුට ඒක ඇත්තක් කියලා ඔප්පු කරන්න එක හේතුවක් තිබ්බොත් ඇති. මීළඟට හැඟීම් වල බලපෑම හේතුවක් වෙනවා. වංචාකාරයෝ හැමතිස්සෙම පාවිච්චි කරන්නේ ඔබේ බය හෝ ඔබේ ආශාව, අධික බලාපොරොත්තුව සහ ලෝභයයි. බොහෝ විට මිනිසු රැවටෙන්නේ ඉතා කෙටි කලකින් වැඩි වාසි, මුදල්, ප්‍රසිද්ධිය හෝ ආදරය වගේ දේවල් ලබා ගැනීමට ඇති කැමැත්ත නිසායි. වැඩිය මහන්සි නොවි ලොකු දෙයක් ලබාගත හැකි යන අදහස මොළයට දැනෙන්නේ ඉතාමත් ආකර්ශනීය විදියට. එවිට තර්කානුකූලව සිටීමේ හැකියාව යටපත් වී යනවා. ඒ වගේම යම් වෙලාවක උදව්වක් බලාපොරොත්තු වෙන අයෙකු දුටු විට ඇතිවන අනුකම්පාවත් වෙලාවකට අපිව රවට්ටන්න පුළුවන් හැඟීමක් වෙනවා. වංචාකරුවන් කරන්නේ අපේ මේ හැඟීම් ටිග කිරීම හෙවත් අවදි කිරීම. මේ අවස්ථාව අදින් පස්සේ ලැබෙන්නේ නැහැ කියලා කෙනෙක් කියද්දි ඔබේ මොළයේ ඇමිග්ඩලා කියන කොටස ක්‍රියාත්මක වෙනවා. එතකොට තර්කානුකූලව හිතන කොටස ක්‍රියා විරහිත වෙලා ඉක්මනින් තීරණ ගන්නවා. අපි රැවටෙන්නේ බය වුණු වෙලාවට හරි ඕනෑමට වඩා සතුටු වුණු වෙලාවට හරි. මතක තියාගන්න, කවුරු හරි ඔබව ලොකු කලබලයකට පත් කරනවා නම් එතන රැවටීමක් තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඉතින් තණ්හාව, ආශාව නිසාත් වෙන කෙනෙක් එක්ක කතා කරලා තීරණයක් ගන්න අකමැති. වෙන කෙනෙක් හොඳ උපදෙසක් දුන්නත් ඒ ඔහුගේ ඊර්ෂ්‍යාව කියලා ඒ වෙලාවට අපිට හිතිලා අපි රැවටෙනවා. සත්‍ය ආభాසය තවත් හේතුවක් වෙනවා. එකම බොරුවක් 10 පාරක් ඇහෙනකොට ඒක ඇත්ත වගේ දැනෙන්න ගන්නවා. අන්තර්ජාලයේ යන පෝස්ට් එකක් වුණත් හැමෝම ෂෙයා කරන පළියට අපේ මොළය හිතනවා මේක ඇත්ත වෙන්නේ නැති කියලා. අපි ප්‍රශ්න කරන්නේ නැතුව පිළිගන්න පුරුදු වෙලා. ඒ වගේම අපිට යම් දෙයක් ගැන කලින් තිබුණු විශ්වාසය හෝ මතය තහවුරු වෙන දෙයක් දකින විට අපි ඒ ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. උදාහරණයක් ලෙස මේ ක්‍රමයෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා අපි කලින්ම විශ්වාස කරනවා නම් ඒ හා සමාන බොරු පොරොන්දුවකට අපි ඉක්මනින්ම රැවටෙනවා. ඒ අතරම අනුන්ට වුණාට මට මෙහෙම වෙන්නේ නැහැ කියන අධික විශ්වාසය මිනිසුන්ව අනතුරේ හෙරනවා. Taman අනෙක් අයට වඩා දක්ෂයි හෝ වාසනාවන්තයි කියලා හිතන එක මෙතනදී රැවටීමටපත් වෙනවා. ඉතින් ඒ වගේම අනිත් අයත් මේක කරනවානේ. එහෙනම් මේක හරි ඇති කියලා හිතලා රැල්ලට එකතු වීම තවත් ප්‍රධාන හේතුවක්. පිරමීඩ ජාවාරම් වැනි දේවල් වලට මිනිස්සු රැවටෙන්නේ මේ නිසායි. මතක තියාගන්න, වංචාකරුවන් නිතර අප්ඩේට් වෙනවා. ඔවුන් එකම වංචාව අලුත් පැකේජ් වලින් දමා ඉදිරිපත් කරන නිසා මිනිස්සු වන අපිට එය හඳුනා ගැනීමට ගොඩක් අපහසු වෙනවා. ඉතින් මේකෙන් බේරෙන්නේ කොහොමද? ක්‍රමේ සරලයි. ඕනෑම තීරණයක් ගන්න කලින් මොහොතක් නතර වෙන්න. හුස්මක් ගන්න. මම මේ තීරණය ගන්නේ බය නිසාද? ආශාව නිසාද? හදිසිය නිසාද? නැත්නම් ඇත්තටම කරුණු හොයලා බලලාද කියලා Tamanගෙන්ම අහන්න. රැවටෙන එක මනුස්ස ස්වභාවයක්. ඒත් බුද්ධිමත් මිනිසයා කියන්නේ එකම වලේ දෙපාරක් වැටෙන්නේ නැති කෙනාට.
මේ වීඩියෝ එක ඔබේ ජීවිතයට වැදගත් වුණා නම් තවත් කෙනෙක් රැවටන එක නවත්තන්න මේක ෂෙයා කරන්න. අපි ආයෙත් දවසක හමු වෙමු. පරිස්සමින් ඉන්න. ටෝක් විත් නිලා YouTube channel එක subscribe කරන්න යන්න.